ජීවිතං අනියතං මරණං නියතං මෙහි තෙල් තියනකම් ඒකටත් තියනං කියලා කියනව නේද? අයියේ ඔබ හෙට බඳිනවා. ඔබ මැරුණා කියලා හිතාන මම සාංගික දානයක් දෙනවා. ඒ මොකද සාංගික දාන? නෑ ඉතින් පේන්නේ නැද්ද? ඔය කොල්ල බැඳපුවාම කෙල්ලෝ ඉස්සරහා කනපාත් කරන දෙකට නැමිලා ඉන්නේ. ඒ මොකටද? බායට. ඇයි ඉතින් උඹට ගෑණි ගහන පදෙට නටන්න වෙනවනේ. දැන් උඹ කොහමද ඒක දන්නේ? මම දන්නවා. කවුද කිව්වේ? නෙත්මිද? කවුද නෙත්මි කියන්නේ? කවුරුත් නෑ නේද? ඔව් කවුරුත් නෑ. චූටියා මේ ඇත්තටම දැන් අපි බැඳලා මොකද කරන්නේ? ඉතින් මොනා කරන්නද? ගැටේ හිර කරගනි. බැන්දහම නැත්තම් ලෙහාගෙන යයි. යකෝ පොඩ්ඩක් හිටපන් මම මේ පොඩි කාත්තර යනකම් මෙතන මෙහෙ වර යන්න තෝත්තක් ගහලාගෙන ඉන්නේ. මම පොඩි නෑ. මම මේ වහගෙන ඉන්නේ. මට අනාගතේට මේවා වැදගත් වෙනවා. දැන් මම වැරදි දෙයක් කිව්වද? නෑ උඹ වැරදි දෙයක් කිව්වේ නෑ. මේ මලිති දැන් ඇත්තටම අපි බැඳලා මොකද කරන්නේ? මොනා කරන්නද ඉතින්? පොඩි වැඩක් නම් තියෙනවා කරනවා නම්. මොකද්ද? මේ ඔයා ඔව් ගාමට යනවා. කුමාරියම්ම යන්න එපා කිව්වනේ ඉතින්. ගාමට යන්නේ මම. ඔයා එන්නේ මගේ තනියට. හැබැයි ගාමට එක ළඟට ගියාට පස්සේ ඔයා යන ඇතුළට මං සිකියුරිටියත් එක්ක කයියක් දාගෙන ඉන්නවා. එහෙම අවුලද? අවුලක් නෑනේ. මලිත් බයයි මට අලිත්. ඌ කියයි තොට නරෙත්. කුඩා මෝඩයා. තෝ ඉඳ ගන්නවට හිමීට ඉඳගනි. තෝගේ මෝඩකමේ තරමට මෙලෙක් වෙලා ඇති තෝගේ මොලෙත් මෝඩ මලිත්